ඔව්. ඒකනේ මොකක්ද ආරයන් වහන්සේ කියන්නේ ඒ පාත් එකට යන්න මොනවාද තව කරන්න ඕන? දැන් මෙතන තියෙන සම්පූර්ණ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. දැනුත් මේ තාක් නිකින හිටියෙත් නොදන්නකම තුලනේ. දැන් මේ ඇත්ත කරන් ඉන්න ලෝකේ ඇත්තක්ද කියලා බලන්න. දැන් නිකිනට හිතා ගන්න පුළුවන්ද මේ දැන් අයිස් කැටයක් රත් වෙනකොට වතුර වෙනවා. තව ටිකක් රත් වෙනකොට නිකිනේ වතුර වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා නැති වෙලා යනවනේ. එතකොට ඒ නැති වුණු තැන අයිස් කැටයක් නැහැ කියන්න පුළුවන්. ඒක ආයේ සකස් වෙන්න පුළුවන්. ආයි සීතලාවොත් අයිස් කැට හැදෙනවා. එතකොට අයිස් කැටේ නැති වෙලා නැහැ. ඔව්. අර හේතුන් පටිච්ච සම්භූතා හේතුපංගා නිරුද්ධති කියප එක හරියට හරිනේ. හේතු තිබ්බොත් තියෙනවා. හේතු නැත්තම් නැහැ. හරිනේ. දැන් හේතු තිබ්බොත් අයිස් කැටේ තියෙනවා. ඔය හේතු නැතුනොත් අයිස් කැටේ නැහැ. දැන් මේකේ තවත් පොන්න ගැඹුරට යමු. අපි ගමු දැන් පාම් පිටි ටිකක් කියලා. මේකට පාම් පිටි ටික වතුර දාලා අන්නකොට මේක මෙලක. තමයි ඊට පස්සේ මේක රත් වෙනකොට මොකද වෙන්නේ? අවුවේ තිබ්බම මොකද වෙන්නේ? මේක ඝණයක් වෙනවනේ. පටවි වෙනවනේ. එතකොට මෙතනට බලපෑවි මේ රස්නියනේ. එතකොට අර වතුර වලින් මොකද උනේ? අර පිටි අංශු ටික එකට එකතු වෙච්ච එකනේ. මේ සම්පූර්ණයෙන්ම මේ තියරි එක එකින් නිකින් පොඩ අධ්‍යයනය කරලා බලන්න. තනිකර මේ හැම එක කම්පනයක් ගත්තත් ආකර්ෂණ බලයක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වතුරට ගලක් දැම්මහම අර වලලු හැදෙනවා වගේ මෙතන බලයක් හටගන්නවා. අර ලී කැලි දෙකක් අතුල්නකොට රත් වෙනවා වගේ රත් වෙනකට පුංචි පුංචි කොළ කැලක් දැම්මම අර එකතු වෙනවා වගේ. මේකේ මෙන්න මේ එක කම්පනයකට ඇති වෙන බලය තුල මෙන්න මේ ඇලෙන ස්වභාවයේ ආරෝපණය කියන එක මේක දකින්න නෙකිනේ මේකේ ආත්ම කතාවක් නැහැ. මේ කොහෙවත් ආත්මයක් නැහැ. මේකේ තියෙන්නේ මේක අවබෝධ වුණාට පස්සේ මේ ආත්මීය ආරෝපණ බලය කියන එක මේ ඔය කියන කරන්ට් එකක් වගේ මයින්ඩ් පවර් එක. ඔය ෆිසිකල් බොඩි එකට අතපය උස්සන ඕන කරන අර මිලිවොට් 5 කරන්ට් එක කොහෙන්ද එන්නේ? කවුද කරන්ට් එක දුන්නේ? අතපය උස්සන්නේ. දැන් ඔය කේන්තියක් යනකොට අධික පව එකක් එන්නේ කොහොමද? දැන් ඔය ආසාවක් එනකොට කොහොමද ලොකු බලයක් ඇවිල්ලා ඒක පස්සේ දුවන්නේ? දැන් මෙන්න මේ පව එකනේ. බැලුවොත් මෙතන තියෙන්නේ. ඒතකොට ඒක හැදෙන හැටිනේ මේ කියන්නේ මේ සෙන්සර් සිස්ටම් එකෙන් වෙන්නේ සෝලාර් සිස්ටම් එකෙන් පව එක හැදෙනවා වගේ පව එකක් හැදෙන එක විතරයි. ඔය පව එක තමයි ඔය සිතුවිලි පව එක. ශබ්ද වර්ණ ගන්ධ රස පහස එකට එකතු වුණු කම්පනේ ඒ කොහොමද කම්පන එකට එකතු වෙන්නේ? දැන් ලොකු විද්‍යාවක් තියෙනවා මේක හොයන්න පරීක්ෂණයක්. කොහොමද එකතු වෙන්නේ? කොහොමද ශබ්ද වර්ණ එකතු වෙන්නේ? කොහොමද අර කම්පන ඔක්කොම එකට එකතු වෙලා ආලෝකයක් මැවෙන්නේ? ඒතර හැම කම්පනයකටම තියෙන මෙන්න මේ බලය අල්ල ගන්නවා. මෙතනයි රහස තියෙන්නේ. ඔන්න ඔය කම්පණයට තියෙන බලය තමයි රස්නිය කියන්නේ. කම්පණය හටගන්න පාවය තමයි. ඒකයි අර පෙන්නන්නේ උණුසුම සීත තද දැනන්නේ හංකඩේට රස්නිය දැනෙන්නේ. ඒකෝර මේ රස්නිය කියන්නේත් මේ අර කම්පන බලය. එතකොට මෙතන දැන් අර පිටි අංශු ටික එකට එකතු වෙලා දැන් හැදෙනවනේ මේ අර ඝණයක් හැදෙනවනේ. ඝනීභවන වෙනවා කියන්නේ. ඒත් ඔය ටික ඔක්කොම එකට එකතු වෙලා ඉන්නේ. ඔය ආකර්ෂණ බලය ආවේ කොහෙන්ද? එකට එකතුනේ කොහොමද? මෙතනක් තියෙන කම්පන නිරූපණයක්මයි. දැන් පඨවි කියලා කියන්නේ මේ ඝනීභවණය වන බලයටනේ. එතකොට ඒක ආපෝ කියන්නේ දැන් මේක ද්‍රව වෙන්නේ අර ඝනීභවණය වන බලය අඩුවීම නිසා. එතකොට වාෂ්ප වෙන්නේ තවත් ඒ බලය දියවීම නිසා. ඊට නැති වෙලා යන්නේ එතන බල විපරිණාමයන්නේ තියෙන්නේ. එතකොට පඨවි කියන්නේ බලයේ වෙනසක් නෙමේ පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ. එතනක් තියෙන බලයක්. පව එකයි. එතකොට බලනකොට මම ඊට පස්සේ දැන් රස්නිය කියන්නේත් එහෙමනේ. කම්පන ආරෝපණ බලයක්.
ඒතකොට මේ රස්නිය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මේ ආලෝකය කියන්නේ ශබ්දය කියන්නේ ආයතන වලට සකස් වෙච්ච ඒවා. හැබැයි මේකේ තියෙන්නේ කම්පන බලයක්. දැන් මේක දැක්කාම දැන් පෘථිවි කියලා දෙයක් මොකද්ද තියෙන්නේ? ඝනයක්ද? දැන් ඔක රත් වුණොත් පෘථිවි මළු වෙලා නැති වෙලා යනවනේ. ඒතර පෘථිවිය කොහෙද තියෙන්නේ? ඒතකොට මේ කම්පන සකස් වෙච්ච නිරූපණයක් නේද පෘථිවි කියන්නේ. එහෙම එකකුත් නැහනේ.